ඔයා මේ thumbnail එක ක්ලික් කරා කියන්නේම මේ දවස්වල viral වෙන AI වීඩියෝ සම්බන්ධව ඔයා අනිවාර්යෙන් හොයන කෙනෙක්. ඉතින් මේ වීඩියෝ එක ඔයාට මෙන්න මේ වගේ AI mechanical toys videos මේ දවස්වල TikTok එකේ viral වෙනවා ඔයාලට බලා ගන්න පුළුවන්. මෙන්න මේ TikTok page එකේ ඔයාලට බලා ගන්න පුළුවන් followers ලා ඉන්නවා 458k. ඒ වගේම තමයි මිලියන 12ක් like තියෙනවා බලා ගන්න පුළුවන්. ඊට අමතරව ගත්තොත් එහම ඔයාලට බලන්න පුළුවන් මේ සමහර වීඩියෝස් කියලා තියෙනවා මිලියන 33ක්, මිලියන 24ක්, මිලියන 32ක්, 483k, ඒ වගේම 297k. ඉතින් Facebook එකේ රීල්ස් දාලා සල්ලි හොයන්න try කරන අයට, ඒ වගේම තමයි පිටරට audience එකකට වීඩියෝස් හදන්න idea එකක් නැති කට්ටියට මම හිතනවා මේන්න මේ වගේ AI mechanical toys videos වලින් වීඩියෝ හදනවා කියලා කියන්නේ ඔයාට හොඳ ගමනක් යන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් අද මම කතා කරන්න යන්නේ මෙන්න මේ වගේ වීඩියෝ එකක් ඊටාම ලේසියෙන් ඊටාම ඉක්මනින් හදාගන්නේ කොහොමද කියලා. වැඩි කතා බහක් නැතුව අපි යමු වීඩියෝ එකට. හරි. වැඩි කතා බහක් නැතුව අපි යමු ChatGPT එකට. මේ ChatGPT එකේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන වම් පැත්තේ ස්ලයිඩ් එකේ ඔයාලට බලා ගන්න පුළුවන් මේකේ තියෙනවා apps කියලා එකක්. මේ apps කියන එක ක්ලික් කරන්න. ක්ලික් කරලා ඔයා මෙතෙන්ට ගිහිල්ලා බලන්න ඔයාලගේ තියෙනවද කියලා GPTS කියලා එකක්. හොඳට බලන්න. මෙන්න මේ වගේ එකක් ඔයාලට ඕපන් වෙයි. ඔයා මෙතන ටයිප් කරන්න mechanical toy generator කියලා. ටයිප් කරලා enter බටන් එක ඔබා. ඕකේ. මෙන්න මේ වගේ මේ උඩම එන එක ඔයාලට බලා ගන්න පුළුවන්. මෙතන කැමති එකක් සිලෙක්ට් කරගන්න පුළුවන්. mechanical toy generator කියන එක සිලෙක්ට් කරගන්න. මේක සිලෙක්ට් කරගත්තාන් පස්සේ ඔයාලට මෙන්න මේ වගේ එකක් ඩිස්ප්ලේ වෙයි. මෙතනින් start chat කියන එක සිලෙක්ට් කරගන්න. ඕකේ. start chat කියන එක සිලෙක්ට් කරගත්තාන් පස්සේ ඔයාලට මෙන්න මේ වගේ start the generator කියලා ඔප්ෂන් එකක් පෙන්නයි. මෙතන මේ start the generator කියන එක ක්ලික් කරන්න. ඒ ක්ලික් කරගත්තන් පස්සේ welcome to the mechanical toy generator කියලා එකක් එයි ඔයාට. මේකෙදි මෙයාලා කියන්නේ open art කියන එකට දාලා open art කියන එකට දාලා AI videos generate කරගන්න කියලා. හැබැයි අපිට open art එකට credits ප්‍රමාණය හම්බ වෙනවා අඩුයි. ඉතින් මම වෙනත් ක්‍රමයකින් ඔයාලට කියලා දෙන්නම් කොහොමද මේ වගේ videos හදාගන්නේ කියලා. මෙන්න මෙතනින් ඔයාලට පුළුවන් කැමති topic එකක් select කරගන්න. Pick a number to generate your prompts, type your own ideas or say more or fresh batch. ඔයාලට කැමති නම් මෙන්න මෙතනින් මේ 10න් කැමති එකක් select කරගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලගේ මොන හරි idea එකක් තියෙනවා. ඒ idea එක මෙතන type කරගත්තොත් ඔයාලට පුළුවන් හැකියාව තියෙනවා මීට වඩා දේවල් බලා ගන්න. ඒ කියන්නේ හිතන්නකෝ අපි purse එකක් එහෙම නැත්නම් phone එකක් හැදෙනවා mechanical toys කෙනෙක් විදියට. ඔයාලට පුළුවන් ෆෝන් එකක් mechanical toys කෙනෙක් විදිහට හදලා දෙන්න කියලා මෙතනින් දාන්න. එතකොට මෙයා ඒක හදලා දෙනවා. ඒ වගේම තමයි more කියලා ටයිප් කරගත්තොත් එහෙම මෙන්න මේ විදිහට ඔයාලට තව කීපයක් බලා ගන්න පුළුවන්. මෙන්න මේ වගේ කැමති තරම් ඔයාලට හදා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් මම මුලින්ම මෙතනින් එකක් දෙන්නම්. මම මෙතනින් සිලෙක්ට් කරගන්නවා number 7 එක. මම number 7 කියලා ටයිප් කරලා enter බටන් එක press කරගන්නවා. ඕකේ. මෙන්න මෙයා ඉක්මනින්ම හදලා දෙනවා අපිට අපේ මෙන්න මෙයා අපිට අවශ්‍ය කරන prompt ටික පිළිවෙලට දීලා තියෙනවා. අපි බලමු දැන් කොහොමද මේ prompt ටික අපිට අවශ්‍ය විදිහට image generate කරලා කොහොමද වීඩියෝ එකක් හදාගන්නේ කියන එක. මම මුලින්ම මෙතන plus mark එක click කරලා type කරගන්නවා flow AI කියලා. අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ flow AI එක පාවිච්චි කරලා කොහොමද මේ වගේ වීඩියෝ එකක් හදාගන්නේ කියන එක ගැන. හරි. චූටි වෙලාවක් යනවා මගේ flow එක internet speed එක මත. මම මෙතන new project කියන එක select කරලා අලුත් ප්‍රොජෙක්ට් එකකට ඕපන් කරගන්නවා. හරි දැන් මට කරන්න තියෙන්නේ මේ ChatGPT එකෙන් ආපු පළවෙනි prompt එක. මෙන්න මේ තියෙන පළවෙනි prompt එක copy කරලා මෙතෙන්ට paste කරගන්නවා. paste කරලා මම පොඩක් ඔයාලට zoom කරලා පෙන්නන්නම්. paste කරලා ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන් වීඩියෝ කියලා එකක්. මෙන්න මෙතන අපි මුලින්ම හදාගන්න තියෙන වීඩියෝ නෙවෙයි images. ඒක නිසා image කියන එක click කරන්න. image කියන එක click කරලා මෙතනින් image කියන එකේ size එක දෙන්න 16:9. ඔයාලට ඕන size එකක් දෙන්න පුළුවන් හැකියාව තියෙනවා. මම දෙනවා මෙන්න මේක. TikTok එකේ videos නිර්මාණය වෙන්නේ මේ අතට. ඒක දීලා ඉවරලා මෙතනින් images කීයක් ඕනද කියලා අහනවා. මම 1යි කියලා දාලා මෙතනින් nano banana 2 නෙවෙයි nano banana pro කියන එක දානවා. ඔයාලට බලා ගන්න පුළුවන් generating will use 0 credits. photos හදින්න credits ප්‍රමාණයක් යන්නේ නැහැ මේකේ. හරි. දීලා ඉවරලා මම zoom out කරන්නම්. දීලා ඉවරලා මෙතනින් next කියන එක select කරගන්නවා. ඒත් automatically මෙතන photo එකක් create වෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන්. හරි. ඔයාලට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් ඔයාලා හදපු ඔයාලා දාපු prompt එකට අනුව මෙයා මෙතන image එක generate කරගන්නවා.
මෙන්න මේ වගේ ඉමේජ් එකක් තමයි හැදලා තින්නේ. හරි. මම යනවා නැවතත් මගේ ChatGPT එකට දෙවෙනි ෆොටෝ එක මම අරගන්නවා. දෙවෙනි ෆොටෝ එක ක්ලික් කරගන්නවා. ක්ලික් කරලා මම නැවත මෙතනින් එක පේස්ට් කරගන්නවා. පේස්ට් කරලා ඒකත් ජෙනරේට් කරගන්නවා. හරි. ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට රේසින් කාර් එකක් හැදලා තියෙන වීඩියෝ එකක් ඔයාලට ෆොටෝ එකක් බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි මේ අතේ තියෙන පොඩි බොක්ස් එකක් බලා ගන්න පුළුවන්. හරි. මම යනවා අපේ වීඩියෝ එකේ ප්‍රොම්ප්ට් එක ගන්න. හරි. මෙතනින් ගිහිල්ලා වීඩියෝ ට්‍රාන්ස්ෆෝර්ම් සීක්වෙන්සස් කියන එකේ ප්‍රොම්ප්ට් එක මෙහෙම කරලා කොපි කරගන්නවා. කොපි කරලා මම යනවා මෙන්න මේ නැනෝ බනානා 2 කියන තැනට ගිහිල්ලා වීඩියෝ කියන එක සිලෙක්ට් කරගන්නවා. මට දැන් ඕනේ මේක වීඩියෝ එකක් වඩ කන්වර්ට් කරගන්න. ඒ වගේම තමයි මම මෙතනින් ෆ්‍රේම් කියන එක සිලෙක්ට් කරගන්නවා. එතකොට අපිට මෙන්න මේ මගේ තියෙන ෆොටෝ එකේ ෆ්‍රේම් එකට අනුව වීඩියෝ එක නිර්මාණය වෙනවා. ඒ වගේම තමයි මෙතන 9:16 දෙනවා දීලා 1x කියන එක දීලා මෙන්න මෙතනින් මම දෙනවා දැනට ලයිට් කියන එක සිලෙක්ට් කරගන්න වීඩියෝ 3.1 ලයිට් කියන එක සිලෙක්ට් කරගත්තාන් පස්සේ අපිට ක්‍රෙඩිට් කැපෙන්නේ 10යි. ඊට පස්සේ මම මේ ස්ටාර්ට් කියන තැනට ගිහිල්ලා මෙතනින් පොඩ්ඩක් zoom out කරනකම් මෙතනින් පළවෙනි ෆොටෝ එක සිලෙක්ට් කරගන්නවා. සිලෙක්ට් කරලා end එකට second ෆොටෝ එක සිලෙක්ට් කරගන්නවා. දීලා අපි copy කරගත්ත prompt එක මෙතනින් සිලෙක්ට් කරලා next කියන එක සිලෙක්ට් කරගන්නවා. හරි. මතක තියාගන්න ඔයාලට හම්බෙන්නේ ක්‍රෙඩිට්ස් 50යි. ක්‍රෙඩිට් කියලා හම්බෙන්නේ 50යි. එතකොට මේ එක වීඩියෝ එකට ක්‍රෙඩිට් 10ක් කැපෙනවා. එතකොට මතක තියාගන්න ඔයාට Gmail account free හදනවා නම් Gmail accounts සාමාන්‍යයෙන් 4-5ක්වත් තියෙනවා නම් ඔයාට වීඩියෝ එකක් fully complete කරලා හදාගන්න පුළුවන් හැකියාව තියෙනවා. එකම Gmail එක නැතුව Gmails කිහිපයක් භාවිත කරලා ඔයාට පුළුවන් ලේසියෙන්ම full complete AI වීඩියෝ එකක් නිර්මාණය කරගන්න. හරි. මගේ වීඩියෝ එක නිර්මාණය වෙන ගමන් තියෙන්නේ වීඩියෝ එක නිර්මාණය වුණාන් පස්සේ මම ඒකට කතා කරන්න. ඔයාලට බලාගන්න පුළුවන් මෙන්න මේ විදිහට වීඩියෝ එක හැදලා තියෙනවා. මම මේක ප්ලේ කරගන්නවා. හරි මේ වගේ වීඩියෝ එකක් ආවා අපිට බලා ගන්න පුළුවන් එක මම තව එකක් හදනවා මොකද මට ඒක සැටිස්ෆයි නෑ මොඩල්ස් කීපයක් නිර්මාණය වෙලා තියෙනවා මෙතනදී මම පාවිච්චි කරනවා දෙවෙනි මොඩල් එක මෙතනින් යනවා මොඩල් රීලි කාර් කියන එක මේක කොපි කර ගන්නවා කොපි කරලා ඉවරලා මෙතනින් පේස්ට් කර ගන්නවා හරි වීඩියෝ ගන්න ඔය යවන ඉමේජ් එකක් මම සෙකන්ඩ් ඉමේජ් එකත් කොපි කර ගන්නවා මෙන්න මේ විදිහේ ඉමේජ් දෙකක් තමයි මට ඇවිල්ලා තියෙන්නේ. මම නැවත යනවා මෙතනින් වීඩියෝ කියන එක සිලෙක්ට් කරගෙන පළවෙනි ෆ්‍රේම් එකට දෙනවා. මෙන්න මේක. දෙවෙනි ෆ්‍රේම් එකට දෙනවා කාර් එක. හරි. මම ආයෙත් යනවා අපේ ප්‍රොම්ප්ට් එක ගන්න. දෙවෙනි වීඩියෝ එකේ ප්‍රොම්ප්ට් එක ගමු. ඕකේ. මම ප්‍රොම්ප්ට් එක කොපි කරගන්නවා. කොපි කරගෙන මෙතනින් පේස්ට් කරගන්නවා. හරි. මම මෙතන වීඩියෝ වල ලයිට් කියන එක වෙනුවට මම මෙතන දෙනවා View 3.1 ෆාස්ට් කියන එක. මොකද මට ටිකක් හයි ක්වොලිටි වීඩියෝ එකක් හදාගන්න ඕන නිසා. ඊට පස්සේ මම මේක ජෙනරේට් වෙන්න දෙනවා. අපි බලමු මොන වගේ අවුට්පුට් එකක් එයිද කියලා. හරි. මගේ වීඩියෝ එක හැදලා තියෙනවා. බලමු මේක ප්ලේ කරලා මොන වගේ වීඩියෝ එකක්ද ඇවිල්ලා තියෙන්නේ කියන එක. දැක්කද? සුපිරිම AI වීඩියෝ එකක් නිර්මාණය වෙලා තියෙනවා. මට මේක ඩවුන්ලෝඩ් කරලා පාවිච්චි කරන්න පුළුවන්. හරි. ඔයාලට මෙන්න මේ විදිහේ AI වීඩියෝස් නිර්මාණය කරන්න ඕන නම් මේ විදිහට ඔයාලට පුළුවන් ලේසියෙන්ම AI වීඩියෝස් ගොඩක් නිර්මාණය කරගන්න. ඉතින් මේ වීඩියෝ එක ඔයාලට වැදගත් වුණා කියලා හිතනවා නම් ඔයාලගේ යාළුවන්ට බලන්න මේක ෂෙයා කරන්න අමතක කරන්න එපා. ඒ වගේම තමයි මේ වගේ වීඩියෝස් ඔයාගේ ළඟටම ආයෙත් ගෙන ගන්න මතක ඇතුව පල්ලෙහා තියෙන subscribe button එක press කරලා එහා පැත්තේ තියෙන bell icon එක click කරන්න අමතක කරන්න එපා. ඒ වගේම මේ වීඩියෝ එක සම්බන්ධව හදනකොට මොනවා හරි ගැටලුවක් ආවනම් අනිවාර්යෙන් පල්ලෙහා comment section එකේ comment එකක් දාගෙන යන්න. මම අනිවාර්යෙන් ඔයාලට reply කරනවා. ඉතින් මේ වගේ තවත් අලුත් වීඩියෝ එකකින් නැවත හමු වෙමු. සුබ ගමන්.